ඉතින් ඔයාලා හැම කෙනෙක්ම නැචරල් සිලෝන් විතර ආදරෙන් පිළිගන්නවා. හරි. ඉතින් ඔයාලා අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ ඔයාලගේ ජීවිතයේ මොකක් හරි බලාපොරොත්තුවක් ඉෂ්ට කරගන්න මුදල් අවශ්‍යතාවය තියෙන නිසා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක අවසානයේදී තේරෙයි ඔයාලා මේ තෝරගෙන ඉන්නේ ඔයාලට ඒ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න තියෙන හොඳම බිස්නස් එකට කියලා. හරි. එහෙනම් අපි මුලින්ම අපේ ආයතනය ගැන පොඩ්ඩක් දැනගෙන ඉමු. අපේ ආයතනය තමයි ඖෂධ ලංකා සමාගම. ඉතින් මේ ඖෂධ ලංකා සමාගම ආරම්භ කරන්නේ 1985 වෛද්‍ය CSS සිල්වා මහතා. ඉතින් දැනට නම් ඔහු ජීවතුන් අතර නැහැ. ඉතින් දැනට එම ආයතනයේ භාරව කටයුතු කරන්නේ අපේ ડોક્ટર ප්‍රියදර්ශන බෙන්තොටාරච්චි මහතා. ඉතින් ඔහු තමයි 2023-24 වර්ෂවලදී හොඳම ව්‍යවසායකයාට හිමි සම්මානය හිමි කරගන්නේ බස්නාහිර පළාත තුල. ඉතින් අපේ නිෂ්පාදනය තමයි නැචරලි සිලෝන්. ඉතින් නැචරලි සිලෝන් කියලා කියන්නේ ඖෂධ ලංකා සමාගමේ එන එක් වෙළඳ සන්නාමයක්. ඉතින් මේ නැචරලි සිලෝන් වල තියෙන්නේ දේශීය ආයුර්වේද රූපලාවන්‍ය නිෂ්පාදන පෙළ. ඉතින් අපි බලමු අපේ නිෂ්පාදන වලට මොනවද ලැබිලා තියෙන තත්ත්ව සහතිකයන් කියලා. ඉතින් අපිට ISO සහතිකය තියෙනවා. ඒ වගේම GMP සහතිකය, ඒ වගේම HACCP සහතිකය, Made in Sri Lanka සහතිකය. මේ වගේ දේශීය නිෂ්පාදන වලට අත්‍යවශ්‍යම කරන සහතික අපිට ලැබිලා තියෙනවා. ඉතින් මම ඔයාලට කිව්වා ඖෂධ ලංකා සමාගමේ එක් වෙළඳ සන්නාමයක් තමයි මේ නැචරලි සිලෝන් කියලා කියන්නේ. ඉතින් ඊට අමතරව අපේ ආයතනය තුළ වෙනත් වෙළඳ සන්නාම 10කට වඩා අධික සංඛ්‍යාවක් තියෙනවා. ඉතින් නැචරලි සිලෝන් කියලා කියන්නේ ලංකාවේ අයට අපි නිෂ්පාදනය කරලා තියෙන රූපලාවන්‍ය නිෂ්පාදන පෙළ. ඒ වගේම අපි පිටරටවලටත් අපනයනය කරනවා රූපලාවන්‍ය නිෂ්පාදන වෙනත් වෙළඳ සන්නාමයන් යටතේ. ඉතින් අපි චීනය, ජපානය, මැලේසියාව, කැනඩාව වගේ රටවල් වලටත් අපි රූපලාවන්‍ය නිෂ්පාදන අපනයනය කරනවා. හරි. ඉතින් අද ඔයාලා එකතු වෙලා ඉන්නේ මොකක්ද අපිත් එක්ක බිස්නස් එකක් කරන්න. ඉතින් මොකක්ද බිස්නස් එකක් කරන්නේ කියලා ඔයාලා මුලින්ම දැනගෙන ඉන්න ඕනේ. ඉතින් බිස්නස් එකක් කියලා කියන්නේ ඇත්තටම අපි පාරිභෝගිකයගේ අවශ්‍යතා සම්පූර්ණ කිරීමක්. එතකොට අපිට සීවින් සම්පත් යොදාගෙන නිෂ්පාදනය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න වෙනවා. එතකොට බෙදා හරින්න වෙනවා, ඇඩ්වර්ටයිසින් කරන්න වෙනවා, ඒ වගේම සෙලින් කරන්න වෙනවා. ඉතින් ඔය හැම දෙයකම එකතුවක් තමයි බිස්නස් එකක් කියලා කියන්නේ. හරි. ඉතින් අපි බලමු සාමාන්‍යයෙන් කොහොමද බිස්නස් එකකදී ඩිස්ට්‍රිබියුෂන් ප්‍රොසෙස් එක වෙන්නේ කියලා. කියන්නේ බෙදා හරින්නේ කොහොමද කියලා. ඉතින් නිෂ්පාදනාගාරයේදී නිෂ්පාදන හදනවා, ඊට පස්සේ තොග වෙලෙන්දන් අතට යනවා, ඊට පස්සේ සිල්ලර වෙලෙන්දන් අතට යනවා, ඊට පස්සේ අතරමැදියම් මේ වෙනකොට ඕන් කිසියම් ගාණක් මුදලක් තියාගෙන තමයි මේ ප්‍රොසෙස් එක වෙන්නේ. ඉතින් ඒක මම අපිට ඇඩ්වර්ටයිසින් කියන්නේ නිෂ්පාදිතයට ඇඩ්වර්ටයිසින් වලට වියදම් කරන්න වෙනවා. එතකොට ඔයාලා හිතන්න මේ ඔක්කොගේ දේවල් වලින් පස්සේ කස්ටමර්ගේ අතට භාණ්ඩ එනකොට ඒ කියන්නේ ෂොප් එකකින් එහා භාණ්ඩේ ගන්නකොට කොච්චර භාණ්ඩේ මිල වැඩි වෙලා යද්ද? ඒ කියන්නේ නිෂ්පාදන වියදමට වඩා ලොකු මුදලක් ගෙවලා තමයි මේ කස්ටමර් ඒ කියන්නේ ඔයා නිෂ්පාදනයේ මිලදී ගන්නේ. හැබැයි තව අපේ ඩිරෙක්ට් මෙතඩ් එක යටතේ කොහොමද බෙදා හරීම් කටයුතු සිද්ධ වෙන්නේ කියලා බලමුකෝ. එතකොට එතනදී වෙන්නේ කෙලින්ම නිෂ්පාදනාගාරයෙන් කස්ටමර්ගේ අතට භාණ්ඩේ ලැබෙන. එතකොට ගොඩාක් මිල අඩුවෙන් තමයි කස්ටමර්ට මේ භාණ්ඩය අදට ලැබෙන්නේ. ඉතින් මම ඔයාලට මතක් කරේ අපේ නැචරලි සිලෝන් ආයතනයේ මේ ඩිරෙක්ට් මෙතඩ් එකට තමයි සෙලින් වෙන්නේ. ඒ කියන්නේ ඔයාලට කෙලින්ම අපේ නිෂ්පාදනාගාරය හරහා භාණ්ඩය අතට ගන්න පුළුවන්. එතකොට ඉතාමත් අඩු මුදලට තමයි ඔයාලට මේ භාණ්ඩය ලැබෙන්නේ. මොකද අපේ නිෂ්පාදන ෂොප්ස් වලට දාන්නේ නැහැ, ඇඩ්වර්ටයිසින් කරන්නේ නැහැ යාලා. එතකොට නැචරලි සිලෝන් ආයතනයේ කිසිම වියදමක් යන්නේ නැහැ නිෂ්පාදන වියදම ඇරෙන්න. එතකොට ඔයාලට ඉතාමත් අඩු මුදලට භාණ්ඩය ලැබෙනවා. ඔයාලට තියෙන්නේ අපේ භාණ්ඩය සෙලින් කරන්න. ඒ කියන්නේ සෙලින් කරන්න තමයි ඔයාලට ඇත්තටම තියෙන්නේ. ඉතින් මෙතනදී අපේ නැචරලි සිලෝන් ආයතනයෙන් ඇඩ්වර්ටයිසින් වලට යන වියදම, මේ දේවල් සේරම ඔයාලට තමයි සැලරි එකක් වශයෙන් ගෙවන්නේ. මොකද ඔයා තමයි අපේ භාණ්ඩ සෙල් කරන්නේ. හරි. ඊට පස්සේ අපි බලමු මොකද්ද මේ ඇක්ටිව් ඉන්කම් පැසිව් ඉන්කම් කියන්නේ කියලා. ඉතින් ඇක්ටිව් ඉන්කම් කියලා කියන්නේ ඔයා මොකක් හරි ජොබ් එකක් කරොත් විතරයි, ඒ ජොබ් එකට ගියොත් විතරයි, ඔයාට ගිහිල්ලා වැඩ කරොත් විතරයි සැලරි එකක් ලැබෙලා. හදිස්සිය අසනීප වෙලා යන්න බැරි වුණොත් ඔයාට කවදාවත් සැලරි එකක් ගන්න බෑ. හැබැයි පැසිව් ඉන්කම් කියලා කියන්නේ ඔයා මොකක් හරි ජොබ් එකක් හරි බිස්නස් එකක් හරි කරනවා. එතකොට ඔයා කාලයක් තිස්සේ කරගෙන ගිහිල්ලා හැබැයි ඔයාට අසනීප වෙලා කරගන්න බැරි වෙනවා. එහෙමත් නැත්නම් ඔයාලට යන්න වෙනවා. එහෙම වුණොත් ඔයාට ඒත් ඔයාගේ බැංක account එකට සල්ලි ලැබෙනවා නම් ඒ බිස්නස් එක හරහා ඒක තමයි පැසිව් ඉන්කම් එකක් කියලා කියන්නේ. ඉතින් නැචරලි සිලෝන් ආයතනයත් එක්ක ජොයින් වෙන ඔයාටත් ලැබෙන්නේ පැසිව් ඉන්කම් එකක්. හරි. මම මෙතනදී මතක් කරන්න මොනවද ඔයාට කරන්න තියෙන්නේ කියලා අපේ බිස්නස් එකේදී. ඉතින් මෙහෙමයි. ඔයා අපිත් එක්ක රෙජිස්ටර් වුණාට පස්සේ ඔයාට 130ක ලාභයක් ලැබෙනවා අපේ සියලුම නිෂ්පාදන වලට. ඉතින් ඒ හරහා ඔයාට අපේ භාණ්ඩ සෙල් කරලා 130ක ලාභයක් ලබා ගන්න පුළුවන්. ඒත් එක්කම අපි තවත් විශේෂ දෙයක් තියෙනවා. ඔයා කැමති නම් ඔයාට සේල්ස් ටීම් එකක් හදාගන්න. ඒ කියන්නේ ඔයා වගේ සේල්ස් කරන්න කැමති කණ්ඩායමක් ඔයාගේ යටතේ හදාගෙන තවත් 130ක 120ක ලාභයක් ගන්න පුළුවන්. එතකොට ඔයාට සම්පූර්ණයෙන්ම 150ක කමිෂන් එකක් කම්පැනි හරහා ගෙවනවා. ඔයාට අපිත් එක්ක ජොයින් වුණාට පස්සේ මේ දේවල් කොහොමද ඔයාගේ සැලරි එක ලැබෙන්නේ? ඒ වගේ ස්ටෙප්ස් වලට කොහොමද මෙතන ලෙවල්ස් 7ක් යටතේ ඔයාට කමිෂන් ලැබෙනවා. මේ දේවල් ඔක්කොම ඔයාට කියලා දෙනවා කොහොමද ලැබෙන්නේ කියලා. ඉතින් ලක්ෂ ගාණක ඉන්කම් එකක් ගන්න සති දෙකකට ඔයාට කරන්න තියෙන පොඩි ටාගට් එකක් විතරයි. ඉතින් ඔයාට මාසෙටම රුපියල් 2000ක සේල් එකක් කරන එක විතරයි තියෙන්නේ. ඉතින් සේල්ස් කරනකොට ඔයාලට කැමති මෙතඩ් එකක් යූස් කරන්න පුළුවන්. ඔෆ්ලයින් හරි ඔන්ලයින් හරි. ඔෆ්ලයින් කියලා ගත්තොත් ඔයාගේ යාළුවෝ නැද්ද අයෝ ඔයාගේ ළඟ ඉන්න මේ අපේ ප්‍රොඩක්ට්ස් ගන්න කැමති කෙනෙක්ට ඔයාට සෙල් කරලා ඔයාගේ සේල් එක කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකක් කරහා සේල්ස් කරලා ඔයාගේ ටාගට් එක කම්ප්ලීට් කරගන්න පුළුවන්. ඒ කියන්නේ WhatsApp, Facebook, YouTube ඔය වගේ TikTok මොනවා හරි ඔයා යූස් කරන මෙතඩ් එකක් කරහා ඔයාට සේල්ස් කරලා ඔයාගේ ටාගට් එක කම්ප්ලීට් කරන්න පුළුවන්. හරි. ඉතින් මෙතන වලට පොඩි උදාහරණයක් පෙන්නලා තියෙනවා අපේ නිෂ්පාදනයක් හෙයා කැප් එකක් කොහොමද ඔයා සෙල් කරලා 130ක ලාභයක් ලැබෙන්නේ කියලා. ඉතින් ඒක සම්පූර්ණයෙන් ෂැම්පූ කන්ඩිෂනර් හෙයා ඔයිල්
පැක් එක තියෙනවා. ඒක 2215ක් තමයි වෙන්නේ. ඉතින් ඒකට ඔයාලට එක පැක් එකක් විකුණුවොත් ඔයාලට 30ක ලාභයක් ලැබිලා ඔයාලට රුපියල් 664,50ක ලාභයක් ලැබෙනවා. හිතන්න ඔයා වගේ පැක් 30ක් සෙල් කරොත් එහෙම මාසෙට ඔයාලට 19935ක ලාභයක් ලැබෙනවා. ඉතින් මම ඔයාලට කිව්වා අපේ සති දෙකෙන් දෙකට තමයි කමිෂන් ලබා දෙන්නේ. ඉතින් මෙතනදී ඔයාලට පේනවා අපේ මෙම්බර්ස් ලාගේ කොහොමද ඔයාලගේ සැලරි ලැබිලා තියෙන්නේ කියලා ස්ක්‍රීන්ෂොට්ස් වගේක් තියෙනවා අපිට. ඉතින් සමහරුන් 2,95,000ක් සති දෙකකට ලැබිලා තියෙනවා. සමහරුන් 3,15,000ක් සමහරුන්ට 4,00,000 ගානකුත් හම්බ වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම අපේ වෛද්‍යතුමාට ඒ මෙසේජ් එකකුත් තියෙනවා මෙතන යා කොහොමද යාගේ ජීවිතය සාර්ථක කරගත්තේ කියලා නැචරල් සිලවන් හරහා. හරි. ඉතින් මෙතනදී කරන්න ඕන විශේෂම දෙයක් තමයි ඔයාලට කියන්න තියෙනවා. ඉතින් වෙනත් ඔයාලා බිස්නස් වල ජොයින් වෙලා ඇත් සමහරු. ඉතින් එතනදී අපිට වෙන්නේ ගෙදරට අපි භාණ්ඩය ගෙන්නගෙන අපිම තමයි පැකින් ඔක්කොම කරලා කුරියර් සර්විස් එක කරා අපිම තමයි කස්ටමර්ගේ අතට යවන්න ඕනේ. ඉතින් නැචරල් සිලවන් ආයතනයේ ප්‍රථම වතාවට ඩ්‍රොප් shipping ක්‍රමය හඳුන්වලා දෙනවා. ඒ කියන්නේ ඔයාට තියෙන සේල්ස් හදා ගන්න විතරයි. ඕඩර් එකක් ගන්න විතරයි ඔයාට තියෙන්නේ. ඒ ඕඩර් එක අරගෙන ඔයාට අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලා කස්ටමර්ගේ ඩීටේල්ස් ඇතුළත් කරන එක විතරමයි කරන්න තියෙන්නේ. ඉතින් එහාට ඕඩර් එක පැකින් කරලා කුරියර් සර්විස් එකක් කරා කස්ටමර්ගේ අතට මේ යවන්නේ අපේ ආයතනයේ හරහා. ඉතින් ඔයාලට හරිම ලේසි මේ බිස්නස් එක කරන්න ඔයා ජොබ් එකක් කරන ගමන් වුණත් ඔයා මොනෑම් කටයුත්තක නියැලලා ඉන්න කෙනෙක් වුණත් රැකියාවක නියැලලා ඉන්න කෙනෙක් වුණත් ඔයාට අනිවාර්යයෙන් මේ බිස්නස් එක කරන්න පුළුවන්. මොකද ඔයාට හරිම පහසුයි. ඇත්තටම ඔයාට තියෙන්නේ හරිම පුංචි දෙයක් විතරයි කරන්න. සති දෙකෙන් දෙකට ලක්ෂ ගණනින් ඒ වුණාට ඔයාලට ආදායම් ගන්න පුළුවන්. හරි දැන් ඉතින් ඔයාලා බලාගෙන ඉන්නේ අපේ ප්‍රොඩක්ට්ස් ටික මොනවද කියලා බලන්නනේ. ඉතින් ප්‍රොඩක්ට්ස් ටිකත් මම ඔයාලට ඉක්මනට පෙන්නන්නම්. අපේ තියෙනවා hair oil වර්ග, shampoo වර්ග, ඒ වගේම body lotions වර්ග තියෙනවා. day cream, night cream, ඒ වගේම face wash වර්ග, සබන් වර්ග, ආයුර්වේද capsules වර්ග. ඉතින් මෙතනදී ඔයාලට මතක් කරන්න ඕන ලංකාවේ ප්‍රථම වතාවට ආයුර්වේද capsules වර්ග නිර්මාණය කරන්නේ ඖෂධ ලංකා සමාගමේ 1985 තමයි මේ ආයතනය ආරම්භ කරන්නේ. ඉතින් ඔයාලට කිසිම වයක් නැතුව අපේ capsules වර්ග ගොඩාක් මේ වගේ රිසල්ට්ස් තියෙනවා. ඉතින් ඔයාලට බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ green tea වර්ග, vitamin C range එකක් තියෙනවා, saffron range එකක් තියෙනවා. ඔය වගේ විශේෂ නිෂ්පාදන පෙළක් තියෙනවා. විශේෂයෙන්ම අපේ සහල් කැඳ වර්ග තියෙනවා. මේ දවස්වල ගොඩාක් දෙනා මේ දේවල් පානය කරනවා. ඔයාලා උදේට මොන පිටිකිරියක වෙනකොට ඔයාලට පුළුවන් මේ සහල් කැඳ එක එකතු කරගන්න. ඊට පස්සේ අපේ Sephora කියලා hair care range එකක් තියෙනවා. මේක අපේ වෛද්‍යතුමා කැනඩාවේ ඉන්නකොට ඒ formulations වලට තමයි මේ hair care pack range එක හදලා තියෙන්නේ. ඉතින් keratin oil, silicone oil, shampoo conditioner ඔය වගේ දේවල් රාශියක් අපේ Sephora range එක හරහා ඔයාලට ගන්න පුළුවන්. ඉතින් මේ දේවල් තමයි අත්‍තරම අපේ බිස්නස් එක ගැන ඔයාලට හඳුන්වලා දෙන්න තියෙන දේවල්. ඉතින් ඔයාලට පුළුවන් අපේ බිස්නස් එක join වෙලා ඉහළ ආදායමක් ලබන්න කැමති නම් ඔයාලට පුළුවන් ඔයාලා ඉන්න group එකට එහෙමත් නැත්නම් මේ ඔයාලට මේ වීඩියෝ එක ලබා දුන්න කෙනාට ඔයාලට දාන්න පුළුවන් බිස්නස් එකට රෙජිස්ටර් වෙන්න කැමති කියලා. ඊට පස්සේ ඔයාව කොහොමද රෙජිස්ටර් වෙන්නේ කියන එක අපේ ආයතනය හරහා දැනුවත් කරයි. එහෙනම් ඔයාලට ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වුණාට.